Use any ATM of your convenience and stand a chance to win gold sovereigns. පවතින වර්ෂාපාතන තත්ත්වය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැයට අනුව නිකුත් කර තිබූ නායම් අන්තරංග නිවේදනය තවදුරටත් දීර්ඝ කරන ලැබුවා. ඒ අනුව මහනෝ දිස්ත්‍රික්කයේ උඩුනුවර සහ උඩුදුම්බරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, බුලත් කොහොඹිට සහ යටිඅන්තරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මාතර දිස්ත්‍රික්කයේ පල්ලේපොළ සහ අඹංග කෝරළයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධ්‍යයන දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල සහ ඌව පරණගමයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් Step into a career in business. After A-levels, join IIT. Register now. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මහනු දිස්ත්‍රික්කයේ දෙල්තොට සහ දොළුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල, අරනායක සහ රමුක්කනෑන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ රිදීගමෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මාතර දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොර සහ යටවත්තෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, මාතර දිස්ත්‍රික්කයේ පිටපැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, අඟුරන්කැද සහ වලපනේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, ඉඹුල්පේ, ඇහැලියගොඩ සහ වැලිකපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධ්‍යයන එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදන නිකුත් කරන ලැබුව අතර මෙම නිවේදන පවතින වර්ෂාපතයන් සමග ඉදිරියේදී වෙනස් විය හැකි. ඊට අමතරව කඳු ආශ්‍රිත අනුකූල ප්‍රදේශවල යම් තරම් වර්ෂාව පවතින බැවින් එම ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව අන්තර්දායක තත්ත්ව නිරීක්ෂණයත් එම ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක කරා යාම සහිලා සිටිනවා. ඒ වගේම කඳු ආශ්‍රිත මාර්ග භාවිත කරන්නන්, ඒ වගේම මාර්ග දෙපස වෙළඳාම් කටයුතු කරන උදවිය ඒ සම්බන්ධ සැලකිලිමත් විය යුතුයි. යම් ආකාරයක අන්තර්දායක තත්ත්වයක් නිරීක්ෂණයත් එම ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිතව තම කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම කණ්ඩි ආශ්‍රිතව නිවාස තනාගෙන සිටින උදවිය ඒ සම්බන්ධව විශාල වශයෙන් සැලකිලිමත් යුතු වන අතර ඇල මාර්ග දෙපස ජීවත් වෙන ජනතාව සැලකිලිමත් යුතු යන්නේ කඳු සෝදාගෙන එන මඩ පහරවල් සහ ගල් සමග ඇතිවන අන්තර්දායක තත්ත්වවලින් ඉවත් වී සිටීමට ඔබ බලාපොරොත්තු වෙනවා.